ඇත්තටම කියනවා තාම ලෝකේ හොයාගෙන නැහැ. ඇයි මේ ෆයිබ්‍රොයිඩ් ඇති වෙන්නේ කියලා. සමහර අපි හාවන ඩක් ගත්තා අපිට හිතා ගන්න පුළුවන් heart attack කව දන්නා මේ කොලෙස්ටරෝල් ගිල දැන්පත් වෙලා heart එකේ තමයි ඒක બ્લોක් කරලා තමයි heart attack එන්නේ කියලා. දැන් ෆයිබ්‍රොයිඩ් ඇයි එන්නේ කියලා තාම හොයාගන්නේ නැහැ. මොකද ඒක සමහර කට්ටිය ඉන්නවා සමහර කට්ටිය ඉන්නේ නැහැ. අපි සාමාන්‍ය දල වශයෙන් කියනවා පොදුවේ කාන්තාවගෙන් 10ක් 15ක් මේක ෆයිබ්‍රොයිඩ් තියෙනවා කියලා. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් තියෙනවා සහ බහුතරයක් ඒවා රෝග ලක්ෂණ නැහැ. ඒවා නිකන් ඇඟේ තියෙනවා දන්නෙත් නැති තියෙනවද නැද්ද කියලා රෝග ලක්ෂණයක් ආවොත්තරේ චෙක් කරොත් නැත්තම් වෙන මොකක්ද ඒකට ස්කෑන් එකක් කරොත් අහුවෙන්නේ. ඒතකොට දැන් මේ ෆයිබ්‍රොයිඩ් එක දරු පළවලට බලපාන්නේ ඒක ගර්භාෂයේ ඇතුළු බිත්තියට කොච්චර ආසන්නයෙන් තියෙනද කාරණේ මත. ඒක ගර්භාෂයේ ඇතුළු බිත්තියට ඈතින් තියෙනවා නම් ඒක බලපාන්නේ නැහැ. ඒක හේතු තියද්දාවේ. අපි අයින් කරන්නෙත් නැහැ ඒක. හැබැයි ඇතුළු බිත්තියට ගොඩක් ආසන්නෙන් මිලිමීටර සෙන්ටිමීටර භාගයට වඩා ළඟින් තියෙනවා නම් ඒක බලපෑමක් ඇති වෙන්න පුළුවන් ඉම්ප්ලාන්ට් වෙන්න. එහෙම නැත්නම් ඒක ටියුබ් එකක් ගාව දීලා ටියුබ් එක બ્લોක් වෙලා වගේ හින්දා නම් ඒකින්ද බලපෑමක් වෙන්න පුළුවන්. ඉතින් ෆයිබර්ඩ් අයින් කරන්න අපි කරුණු බලනවා.